සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ සින විස්පර් මගේ YouTube channel එකත් එක්ක. අපි මේ කතා කරමින් ඉන්නේ Crash Landing on You කොරියන් drama series එක. කැප්ටන් ඩීගේ ගෙදර සේරි හැංගිලා ඉන්න වෙලාවේ චෝචොල් ගංට අහු වෙන්න යනකොට කැප්ටන් ඩී ඇවිත් මේ මගේ විවාහ ගිවිසගත් කාන්තාව කියලා කියන තැනින් තමයි සෙකන්ඩ් එපිසෝඩ් එක අවසන් වෙන්නේ. කැප්ටන් ඩී ඒ වෙලාවේ සේරිව බේරගන්න කියපු බොරුව නම් චෝචොල්ගං විශ්වාස කරන බවක් නම් පේන්න තිබ්බේ නැහැ. චෝචොල්ගං කියන්නේ ලේසියෙන් රවට්ටන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. එයා කැප්ටන් ඩීගේ මූණට hina වෙලා කියනවා මේක මිලිටරි කලාපයක්. ඒ නිසා පියොන්ග්යැන් වලින් මෙයාට නිකුත් කරපු පදිංචි සහතිකය හෝ හැඳුනුම්පත පෙන්නන්න කියලා. ඔන්න ඔතනදී තමයි කැප්ටන් ඩී කිසිම චකිතයක් නැතුව උතුරු කොරියාවේ තියෙන රහසිගත මිලිටරි නීතියක් පාවිච්චි කරලා සුපිරි ගේමක් ගහන්නේ. එයා කියනවා මෙයා 11 වෙනි කාර්යාංශයට අයිති කෙනෙක්. උතුරු කොරියානු හමුදා රහස් අංශයට අනුව 11 වෙනි කාර්යාංශය කියන්නේ දකුණු කොරියාවට ගිහින් රහසිගත මෙහෙයුම් සහ ඔත්තු බැලීම් කරන විශේෂ බලකායක්. එයාලගේ තොරතුරු තියෙන්නේ මධ්‍යම රජයේ ඉහළ නිලධාරීන්ට විතරයි. කැප්ටන් ඩී චෝචොල්ගංට පවසන්නේ සේරි දකුණු කොරියාවේ රහස් මෙහෙයුමක ඉඳලා ළඟදී ආපු කෙනෙක් නිසා එයාට සාමාන්‍ය පියොන්ග්යැන් ID එකක් නැති බවයි. එයාගේ හැසිරීම් සහ දකුණු කොරියානු කතා විලාසය වෙනස් වෙන්නෙත් ඒ නිසයි. ඒ වගේම දැඩි මානසික පීඩනයෙන් ඉන්න නිසා හමුදා ප්‍රධානියා වන තමන්ගේ තාත්තගේ අවසරය ඇතුව තමන්ගේ නිවසේ රහසිගතව නවත්තගෙන ඉන්නවා කියලත් කැප්ටන් ඩී බොරු ගොතනවා. මේ බලාපොරොත්තු නොවූ ප්‍රකාශය නිසා එතන හිටපු හැමෝම සම්පූර්ණයෙන්ම හොල්මන් වෙනවා. 11 වෙනි කාර්යාංශය කියන නම ඇහුනම චෝචොල්ගංට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. මොකද ඒ වගේ රහස් අංශයක කෙනෙක්ට අනවශ්‍ය විදිහට පරීක්ෂා කරන්න ගියොත් තමන්ගේ රස්සාව විතරක් නෙවෙයි ජීවිතේ නැති වෙන්නත් පුළුවන් කියලා එයා දන්නවා. රෑ සිද්ධ වෙන කලබලය බලන්න ඇවිත් හිටපු මේ අය කටවල් අරගෙන බලාගෙන ඉන්නවා. එයාලා හිතන්නේ සේරි කියන්නේ ඇත්තටම රට වෙනුවෙන් ජීවිතේ පරදුවට තියලා දකුණු කොරියාවට ගිහින් ආපු වීරවරියක් කියලා. විදිහට කැප්ටන් ඩී තමන්ගේ බුද්ධිය පාවිච්චි කරලා සේරිගේ ජීවිතය නූලෙන් බේර ගන්නවා. කැප්ටන් ඩී සේරිවත් එක්කගෙන ගෙට ඇතුල් වුණාට ටික වෙලාවකට පස්සේ ගමේ ඉන්න ප්‍රධානම අක්කලා සෙට් එක විශේෂයෙන්ම කර්නල්ගේ නෝනා වෙන මායොන් ඒ සහ නාවොල් සුක් රෑබෝ වෙලා තිබුණත් කැප්ටන් ඩීගේ ගෙදරට කඩා වදිනවා. හැබැයි එයාලා එන්නේ නිකම්ම නෙවෙයි අලුතින් ආපු මනමාල්ට සංග්‍රහ කරන්න කියලා එක එක කෑම ಜಾති සහ කෑම හදන්න ගන්න බඩු මුට්ටු අතේ අරගෙන එන්නේ. හැබැයි එයාලගේ ඇත්තම උවමනාව කැප්ටන් ඩීගේ මේ කියන ලස්සන පෙම්වතිය කවුද කියලා ඇස් දෙකෙන්ම බලාගන්න එක. ඒ වෙලාවේ සේරි හිටියේ මාරම පීඩනයකින් බංකරය ඇස්සේ හැංගිලා බයෙන් අඬන හිටපු නිසා එයාගේ කොණ්ඩේ අවුල් වෙලා ඇඳුම් ටිකක් කිලිටි වෙලා. පෙනුම සෑහෙන්න අසරණ වෙලායි තිබුණේ. ගමේ අක්කලා සේරිව උඩ ඉඳන් පල්ලෙහාට වෙනකම්ම හොඳට නිරීක්ෂණය කරනවා. සේරිව බලලා එයාලා ආපහු යන්න එළියට බහිනකොට මිදුලේ ඉඳන් එකිනෙකාට රහසින් කේලම් කියන්න පටන් ගන්නවා. එයාලා කියන්නේ අනේ මන්ද පියොන්ග්යැන් වලින් ආපු කෙල්ලෙක් කිව්වට එච්චර ලස්සනක් නෑනේ. මූණත් නිකන් මැරිලා වගේ කොණ්ඩෙත් නිකන් වලස් තොප්පිය වගේ. අපේ කැප්ටන් ඩීට මීට වඩා කොච්චර ලස්සන කෙනෙක් ගැලපෙනවද කිය එයාලා සේරිගේ පෙනුම විවේචනය කර කර යනවා. දකුණු කොරියාවේ ඉහළම විලාසිතා සමාගමක අයිතිකාරියක් වුණු තමන්ගේ රූපය ගැන මාරම ආඩම්බරයකින් ඉන්න සේරිට මේ කතාව ඇහෙනවා. තමන්ව ලස්සන නෑ කිව්වම සේරිට ඒක දරා ගන්නම බැරි වෙනවා. ඒ තරහෙන් පුපුරනවා. මේ අතරේ අපිට අලුත් චරිතයක් පෙන්නනවා. ඒ තමයි සෝඩෑන්. එයා තමයි කැප්ටන් ඩීගේ පවුලෙන් එයාට ස්ථීර කරලා තියෙන ඇත්තම විවාහ ගිවිසගත්තු කෙනා. සෝඩෑන් කියන්නේ උතුරු කොරියාවේ ඉහළම පෙළේ සල්ලිකාර වගේම බලවත් පවුලක දුවෙක්. එයා රුසියාවේ අවුරුදු 7ක් තිස්සේ සේලෝ වාදනය ඉගෙනගෙන උතුරු කොරියාවට ආපහු එන්නේ කැප්ටන් ඩී විවාහ කරගන්න බලාපොරොත්තුවෙන්. සෝඩෑන් මේ විදියට පියොන්ග්යැන් වලට ආවට පස්සේ සෝඩෑන්ව එක්කගෙන එන්නේ එයාගේ මාමා. මේ මාමා සාමාන්‍ය කෙනෙක් නෙවෙයි උතුරු කොරියානු හමුදාවේ ඉහළම තනතුරක් දන්න ජෙනරාල් කෙනෙක්. කලින් එපිසෝඩ් එකේදී කැප්ටන් ඩී චෝචොල්ගන්ගෙන් බේරිලා පියොන්ග්යැන් ඉඳන් හමුදා ගම්මානයට විනාඩි කිහිපයකින් එන්න අර පෙබුවරුන්ට විතරක් දෙන 729 ලයිසන් ප්ලේට් එක තියෙන සුපිරි කාර් එක ලෑස්ති කරලා දෙන්නෙත් මේ මාමා තමයි. එතනදී අපිට ග්යුසන්ජුන් පෙන්නනවා. ඔහු උතුරු කොරියාවට ඇවිත් ඉන්නේ. කලින් එපිසෝඩ් එකේදී ඔහු උතුරු කොරියාවට එන්න ප්ලෑන් කරපු විදිය අපි දැක්කනේ.
එයා උතුරු කොරියාවට එන්නේ සාමාන්‍ය විදියට නම් නෙවෙයි. උතුරු කොරියාවේ ඉහළ නිලධාරීන් එක්ක එකතු වෙලා හොර රහසේ ක්‍රියාත්මක වෙන බ්‍රෝකර්ලා හරහා මාරම සල්ලි වියදමක් කරලා එන්නේ. එයාලා ග්වෙසන්ජුන්ට උතුරු කොරියාව ඇතුලේ සුපිරි මන්දිරයක්, ආරක්ෂකයෝ සහ හැම සැප පහසුකමක්ම ලෑස්ති කරලා දෙනවා. මේ අතරේ අපිට පෙන්නනවා චෝචොල් ගං. චෝචොල් ගං යනවා කෙනෙක්ව හම්බ වෙන්න. ඔහු නමින් ජන් මෑන් බොබ්. කැප්ටන් ඩී සේරිව බේරගන්න 11 වෙනි කාර්යාංශය ගැන කියපු බොරුව සම්පූර්ණයෙන්ම චෝචොල් ගං විශ්වාස කරන්නේ නැහැ. ඔහු ගිහිල්ලා ජන් මෑන් බොබ්ට කියනවා කැප්ටන් ඩීගේ ගෙදරට සවන් දීමේ උපකරණ සවි කරලා එයාලා කතා කරන හැමදේම අහගෙන ඉන්න කියලා. මෙන්න මේ වෙලාවේදී ජන් මෑන් බොබ්ට මතක් වෙන සිද්ධියක් අපිට පෙන්නනවා. අවුරුදු 7කට කලින් වෙච්ච දෙයක්. අවුරුදු 7කට කලින් කැප්ටන් ඩීගේ ආදරණීය අයියා වුණු රී මින් හියොක් ට්‍රක් රථ අනතුරකින් මිය යන්න කලින් එයා පස්සෙන් ඉඳන් හැම තොරතුරක්ම හොරෙන් අහලා චෝචොල් ගංට දීලා තියෙන්නේ මේ මෑන් බොක්ම තමයි. මුහියක් කියන්නේ මෑන් බොක්ට වගේම එයාගේ අසනීපුණු පුතාටත් මාරම විදිහට උදව් කරපු හිත හොඳ නිලධාරියෙක්. හැබැයි චෝචොල් ගන් තමන්ගේ බලය පාවිච්චි කරලා මෑන් බොක්ව බය කරලා ඒ ද්‍රෝහිකම කරවගෙන තමන්ට උදව් කරපු මිනිස්සෙක්ව මරන්න උදව් වුණා කියන මානව පසුතැවීමෙන් සහ මානසික පීඩනයෙන් තමයි මෑන් බොක් අවුරුදු 7ක් තිස්සේ ජීවත් වුණේ. මේ මෑන් බොක් දන්නවා කැප්ටන් ඩීගේ අයියා කැප්ටන් ඩීට කොච්චර ආදරය කරාද කියලා. දැන් චෝචොල් ගං මෑන් බොක්ට කියන්නේ තමන් පණ වගේ ආදරය කරපු මියගිය මියුහක්ගේ මල්ලි වන කැප්ටන් ඩීට එරෙහිව උත්තු බලන්න කියලයි. ඒක අහලා මෑන් බොක් බයෙන් වගේම දුකෙන් ගැහෙන්න ගන්න විදියක් අපිට පෙන්නනවා.